වැඩ කරන්න මේ ටිකේ. හරිද? ඔයාලා හිතනවට වඩා දඩ මැච් එකක් ගහගන්න පුළුවන්. මොකද මේ ටිකේ තව එකක් තියෙනවා. දැන් අපි මේ ටිකේ උපරිමයට වැඩ කරන්න. හරි. දැන් මම කලින් ඔයාලට කිව්වා අර උසස් පෙළ කල්යාමට අදාළව අපි කතා කරා ගිහිල්ලා. ගොඩක් කලින්. ඒකේ බොහොම අපිට හොඳ ප්‍රතිචාරයක් හම්බුන්නේ නැහැ. ඒතර හම්බුන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අඩු බලාපොරොත්තුවක තමයි හිටියේ. නමුත් දැන් ඉතින් අර හොඳ ප්‍රතිචාරයක් නැති හින්දා ඇත්තරම හොඳයි පටන් අරන් තියෙනවා කට්ටිය. ඒ කියන්නේ ඇත්තම කතන්දරේ සාධාරණ වශයෙන් කල්යා යුතුයිනේ. සාධාරණ වශයෙන් ගත්තොත් කාලය ලැබිය යුතුයි. ඒ නිසා ඒකට පටන් අරන් ඉන්න කට්ටියට අපි සහයෝගය දෙන්න නැතුව ඉන්නව නවැරදි. ඒ නිසා ඒකට අදාළ ඒ කට්ටියට අපි සහයෝගය දෙනවා. සහ මේ සතියේ සෙන්ටර්ස් වල මොකද යාලා කරන්නේ හරිද මට තේරෙන විදිහට. ඒ කියන්නේ කල්යා යුතුයි. ඒකේ මම දන්නේ අවසාන ප්‍රතිඵලය මොකක් වෙයිද කල්යන්න ඉඩ දෙයිද නැද්ද කියන එක ඉතින් අපි සතු තීරණයක් නෙමෙයි. හැබැයි ඒකට විරුද්ධ වීමට අපි සහයෝගය දෙන්න ඕනේ. මේක කල්යණයකට කල්යන්න නැතුව තියන්න හදන එකට. ඉතින් ඒ විරුද්ධ වීමට සහයෝගයක් විදිහට ඊළඟ සතියේ මේ සෙන්ටර්ස් වල ඒ කියන්නේ අපි ඒකට අදාළ ලීගල් පැත්තෙන් අවශ්‍ය දේවල් වලට මූල්‍ය ප්‍රතිපාදන දෙනවා. සහ මේ ඊළඟ සතියේ ඔයාලගේ සෙන්ටර්ස් වල අර මේවා අර ඒවට සයිනින් ප්‍රොසෙස් එකයි. ඉතින් ඔයාලට ඒකට සහයෝගය දක්වන්න ඕනේ නම් මම හිතනවා ඒක සාධාරණයි කියලා සයින් කරන්න ඒක. එතකොට ඒක අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියන එක. මම කියන්නේ සුළු හෝ බලාපොරොත්තුවක් තියාගෙන පාඩම් කරන එක කල් දාන්න එපා. හරිද? කල්යයි ඒ නිසා වැඩේ හරි කියලා එහෙම නෙමෙයි. අපි දන්නේ මේ ලෝකේ අසාධාරණයිනේ. එතකොට ඒත් උත්සාහ කරනවා. හැබැයි එහෙමයි කියලා පාඩම් කරන එක නවත්තගෙන හරි මට chance එකක් හම්බෙයි කියලා ඉන්න එපා. chance එකක් හම්බුනොත් ඩබල් ගේමක් ගැහුවා හැකි. chance එකක් හම්බුනොත් ඩබල් ගේමක් ගැසීම සඳහා මේ ටිකේ උපරිම වැඩ කරගෙන යන්න. හරිද? නිකන් හිතන්නකෝ නිකමට ඔයා වැඩ කරගෙන යනවා. දැන් ඔයා ඉන්නේ S එකේ C එකේ ඔයා ලකුණු හදාගෙන මේ වගේ රිවයිස් ප්‍රෝග්‍රෑම් වලින් ලකුණු එකතු කරන ගිහිල්ලා ඔයා අන්තිම සතිය වෙනකොට B දැන් හිතන්නකෝ අගෝස්තු 9 වෙනිදා වෙනකොට B එකට මේක හැදුවා කියලා හිතන්නකෝ. නිකමට කල් ගියොත් කොහොමත් ඒ කරගන්න පුළුවන්. ඒ හින්දා ඒකයි වෙන්න ඕනේ. ඒ නැතුව එහෙනම් කල්යයි එහෙනම් මම 9 වෙනිදා වෙනකම් වැඩ කරන්න නැතුව ඉන්නවා වගේ එකට එන්න එපා. හරිද? අර වාසියක් ආවොත් ගම්මු. ඉතින් ඇත්ත සාධාරණේ තමයි යම් හෝ කාලයක් ලැබිය යුතුයි කියන එක. ඊට පස්සේ මේ හරි. ඒ කියන්නේ උතන ප්‍රධානම ගැටලුව තියෙන අතරම කියන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි හැමෝටම තියෙන ප්‍රශ්න ඇතන මෙහෙමයි. හරි අහන්න. කොහොම හරි ඉතින් ඇත්ත කතන්දරේ මනුස්සයෙකුගේ ජීවිතයේ තීරණය වෙන විභාගයන්නේ. එතකොට ඒක ඊට වඩා සැලකිලිමත් විය යුතුයි ඇත්තටමනේ. ඒ කියන්නේ දැන් මිනිස්සෙක්ගේ ජීවිතේ දිනන නේ අන්තිමට මේ ලංකාවේ මිනිස්සුන්ට නිකන් හම්බෙන්නේ නැහැ කිසි දෙයක්. ඒතකොට නිකන් හම්බෙන්නේ නැති කිසි දෙයක් නිකන් හම්බෙන්නේ නැති රටක ති මිනිස්සෙට අර ජීවිතේ ලෝකේ දිනන්න තියෙන එකම chance එක මේක වෙච්ච රටක ඒක පොඩ්ඩක් අවදානමට ලක් කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ හින්දා මම විශ්වාස කරනවා ඒ අදාළ කාලේ ලැබිය යුතුයි කියලා. හරි. එතකොට කල් කියන්නේ දැන් සමහර ළමයෙක්ට හිතෙන්න පුළුවන් කල් යන්න ඕනේ නැහැ කියලා. හරි ප්‍රශ්නයක් නැහැ. එයත් ඉන්න වැඩ කරන්න හොඳටම වැඩ කරන්න ඒක අවුලක් නැහැ නේ. ඒක ඉන්ඩිවිජුවල් මතේ අර දෙන්න හම් වෙන කාලේ දීලා නැති සීන් එක නිසා අදාළ ලෑස්ති වෙච්ච ළමයාට තව වැඩ කරන්න වෙලාව තිබිය යුතුයි වගේ එකක් තියෙනවා. හරි. හරි. ඊට පස්සේ මේ දැන් අර එහෙම කිව්වා කියලා නැවතත් කියනවා. දැන් ඔයාලා ගොඩාක් වෙලාවට හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහානේ බලන්නේ. අර එහෙම කිව්වා කියලා හරි ගොඩම තමයි. ඉතින් අද බලන ටීවී සීරීස් එකක් කියලා එහෙම ගොන් වැඩ කරන්න එපා. මොකද ඇත්තම පරම සත්‍ය තමයි ගොඩක් නරක තත්ත්වෙ නේ අපි උත්සාහ කරනවා විතරයි. වැඩේට අපි උත්සාහ කරනවා විතරයි. අපි උපරිම උත්සාහ කරමු. උත්සාහ කරනවා විතරයි. ඊළඟට මේ අහන්න. දැන් අහන්න. ඊට පස්සේ අහන්න. දැන් හොඳට අහගන්න. එතකොට ඔගේ උපරිමයේ දෙන්න හරිද? උපරිමයේ දෙන්න. ඉතින් ඕකෙන් අර තව දෙයක් වෙනවා. ගොඩක් ෆ්‍රෙෂ් අය ළමයි. හරි.
ඊට පස්සේ තර්ඩ් ට්‍රයි ළමයි විභාගේ මේ සයන්ස් විතරක් නෙමෙයි කොමර්ස් වගේ සබ්ජෙක්ට් වල පවා සමහර ළමයි ස්කිප් කරන්න පෙළඹෙනවා. කිසිම විදියකින් ඒක හොඳ දෙයක් නෙමෙයි. විශේෂයෙන් ෆස්ට් ට්‍රයි ළමයෙක් ස්කිප් කරන එක නම් හොඳම දෙයක් නෙමෙයි. මොකද Tamanට කිසිම අදහසක් නැති වෙනවා මොන වගේ දෙයක්ද විභාග කියන එක. කිසිම විදියකින් ස්කිප් කරන එක හොඳ දෙයක් නෙමෙයි. අර ඒ මිනිසුන්ට වෙච්ච අසාධාරණ තත්ත්වයක් එක්ක ස්කිප් කරනවා වෙන්න පුළුවන්. ඒක වැරදි කියන්න බෑ. නමුත් දෙන්න පුළුවන් උපදේශ තමයි ස්කිප් කරන්න එපා විභාගයක්. කියන්නේ විභාගයක් ස්කිප් කරපේ උන් දන්නවා ඒකේ තියෙන කට්ට. අර ලියලා ෆේල් වුණා නම් විශේෂයෙන් ෆස්ට් ට්‍රයි නෑ තර්ඩ් ට්‍රයි නම් එහෙම ගන්න බෑ. දැන් ෆස්ට් ට්‍රයි නම් ලියලා ෆේල් වුණා නම් එක අතකට ඊට වඩා පොඩි හැඟීමක් එනවා මේ මම මේක කරන්න ඕනේ මහන්සි වෙලා ඊළඟ පාර කරන්න ඕනේ කියලා. අර ස්කිප් නම් කරන එක ඊට වඩා භයානකව ස්කිප් කරපේ උන් දන්නවා. හරිද? ඔය මට එක සැරයක් හම්බෙලා තියෙනවා 7 පාරක් ස්කිප් කරපේ. ඌගේ ෆොටෝ එකක් ගහලා තියාගන්න බැරි වුණා මේ පෙන්වන්න. 7 පාරක්. අර ඌ ස්කිප් කිරිලා පුරුද්දකට ගිහිල්ලා ඌ 2017ද 18ද ලියන්න ඕනේ ඒක ඌ තාම ලියනවා. ඒ කියන්නේ ඌ ලියලා ඒ කියන්නේ ඌ ඉතින් මම එක්කෝ දැන් ඌට උපරිම සහයෝගය දෙනවා කියලා මං හිතාගෙන හිටියේ මේ පාරුවට කොහොම හරි කරගන්න ඌ තාම ෆස්ට් ට්‍රයි එක ලියලත් නැහැ. ඒ කියන්නේ ඌ එක්ක ෆස්ට් එක ලියලා සෙකන්ඩ් එක ලියලා අර ඊට පස්සේ ගේමක් ගහනවා කියලා වරේ. එහෙම නෙමෙයි ඌ තාම ෆස්ට් එක ලියලත් නැහැ. ෆස්ට් එක ලියන්නේ මේ පාර. ඌ ගිය පාරත් ෆස්ට් එක ලියන්න ඉඳලා තියෙන්නේ. ඊට කලින් පාරත් ඌ ෆස්ට් එක තමයි ලියන්න ඉඳලා තියෙන්නේ. අපරාධයක්ද මිනිස්සුගේ ජීවිතේ කාලේනේ යන්නේ. කාලේනේ ගත වෙන්නේ. ඒ කියන්නේ මං ඊට කලින් දැකලා දෙනවා දෙතුන් පාර ස්කිප් කරලා දෙනවා හත් පාරක් ස්කිප් කරපේ කිව්වහම විශ්වාස කරන්නත් බැහැ. ඌ මට වඩා අවුරුද්ද වෙයිද කොහෙද බාලා. එතකොට මේ අහගන්න. එතකොට දැන්